අප රටේ හාස්කම් නැති බොහෝ ස්ථාන රාශියක් තිබෙන බව ඔබට රහසක් නොවේ. මීට දශක කිහිපයකට පෙර සොයාගත් සෝමාවතී පුදබිම හාස්කම් වැඩියෙන් ඇති පූජා භූමියකි. සෝමාවතී දාගැබ ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේ ඉදිකරන ලද අතර මෙම ස්තූපයේ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කර ඇති බව පැවසෙනවා. වංශ කතාවලට අනුව ගිරිඅබා කුමරු සහ සෝමාවතී කුමරිය මහවැලිගඟේ සෝමපුර නම් ගම්මානයක ජීවත් වූ අතර ගිරිඅබා කුමරු විසින් සෝමාවතී චෛත්‍යය ඉදිකරන්නට මූලික වූයේ ආගමික කටයුතුවලට වැඩි කැමැත්තක් දැක්වූ සෝමා කුමරියගේ ඉල්ලීම මත බව සඳහන් වනවා. ස්තූපයේ වැඩ අවසන් වූ පසු කුමාරයා ස්තූපයේ ධාතු කුටියේ ධාතු තැන්පත් කිරීමට මිහිඳු හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. මිහිඳු හිමියන් ගිරිබා කුමාරයාට බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ ස්තූපයේ ධාතු කුටියේ තැන්පත් කිරීමට ලබා දුන් බව ඉතිහාසයේ සඳහන් වනවා. ඉතිහාසයට අනුව බුදුන් වහන්සේගේ ආදාහන භූමියේදී ඉතිරිව තිබුණු ධාතුන් වහන්සේලා බෙදා දීමේදී මෙම දළදා වහන්සේ නාගලෝකයේ රජ කෙනෙකු විසින් ලබාගෙන තිබෙනවා. ඔහු මෙම දළදා වහන්සේ නාගලෝකයට ගෙන ගොස් වන්දනා කිරීම සඳහා රනින් කළ ස්තූපයක තැන්පත් කර තිබෙනවා. ගිරිබා කුමාරයාගේ ඉල්ලීමට අනුව මිහිඳු හිමියන් නාගලෝකයට වැඩම කර දළදා වහන්සේ සෝමාවතී ස්තූපයේ තැන්පත් කිරීමට මෙරටට වැඩම කරන ලදී. කෙසේ නමුත් මෑත කාලයේදී දහස් ගණන් බැතිමතුන් විසින් ස්තූපයෙන් හටගත් ආලෝක කදම්බා අහස දෙසට ගමන් කරන අයුරුත් මුළු අහසම කහ පැහැයට හැරෙන අයුරුත් වන්දනාකරුවන් දැක තිබෙනවා. තවද ඇතැම් දිනවල චෛත්‍ය ගර්භ ප්‍රදේශයෙන් හේවිසි හඬක් ඇසෙන බව විහාරයේ ස්වාමින් වහන්සේලා පවසා තිබෙනවා. 1977 චෛත්‍යයේ ධාතු කුටිය මත විශේෂ ධාතු තැන්පත් කිරීමට තිබුණු උත්සවයකදී ෂඩ්වර්ණ ආලෝක කිරණ දක්නට ලැබුණු බව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නිලධාරීන් ප්‍රකාශ කර තිබුණා. කොහොම නමුත් සෝමාවතී පුදබිමේ එකී නොකී හාස්කම් තව රාශියක් සැඟව තිබෙනවා. සෝමාවතී පුදබිම පමණක් නොව තවත් හාස්කම් ඇති බොහෝ පූජා භූමි අප රට තුළ පවතිනවා. ඒ සියලුම ස්ථාන රැක ගැනීම අපගේ යුතුකමකි.